සුබ දවසක් වේවා මගේ හිතවතුනි. ඔබ බොහෝ දෙනෙක් අත්දැකලා ඇති නේද? කෙන්ඩ පෙරලීම. එසේත් නැත්නම් ශරීරයේ ඕනෑම ස්ථානයක මාංශපේශියක් අධික වේදනාවක් සහිතව පෙරලීමකට ලක්වීම. මේ මසල් ක්‍රෑම්ස් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් මම අද ඔබ වෙත ගෙන එන්නේ මෙසේ මසල් ක්‍රෑම්ස් ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියලා. මගේ channel එක කාමත් subscribe කරලා නැත්නම් ඒ subscribe කර මා සමග නිරන්තරයෙන් රැඳී සිටින ලෙස ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. මාංශපේශි පෙරලීමකට ලක්වීමට එහෙම නැත්නම් මසල් ක්‍රෑම්ස් එන්න බලපාන හේතු බොහෝමයක් තියෙනවා. ඒ අතරින් මූලිකම දෙයක් වන්නේ මාංශපේශි විඩාවට පත්වීම හා අධික ලෙස භාවිතා කිරීම. මෙහෙම සිදුවන්නේ ඔබ යම් කාර්යයක් එක දිගට වැඩි වේලාවක් සිදු කරන්නේ නම් ඊට අදාළ මාංශපේශි විඩාවකට ලක් වෙනවා. මේ නිසා මසල් ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ විජේන්ද්‍ර වීම නිසාද මසල් ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්. අධික අවුවේ සිටීම, අධික දහඩිය දැනීම සිදුවන්නේ නම් ඔබ ඊට අවශ්‍ය තරම් ජලය පාවිච්චි නොකරන්නේ නම් ශරීරයේ විදිලනයට පත් වෙන්න පුළුවන්. මේ නිසාද මසල් ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්. මාංශපේශි පෙරලීමකට තවත් බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ ශරීරයේ අයන අසමතුලිතතාව. මෙහිදී සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් හා කැල්සියම් වගේ අයන මූලික තැනක් ගන්නවා. මෙම අයන අසමතුලිත වූ විට ශරීරයේ පේශිවල සංකෝචනය හා ඉහිල්වීම දුර්වල වීම නිසා මසල් ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්. වැඩි වේලාවක් වාඩි වී සිටීම සහ හිටගෙන සිටීම එකම ඉරියව්වල සිටීම මසල් ක්‍රෑම්ස් ඇති වෙන්න බලපානවා. අත් හා පාදවලට රුධිර සම්පාදනය දුර්වල වූ විටද මසල් ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්. මේ සඳහා ධමනි පටවීම වැනි රෝග තත්ත්ව බලපෑම් ඇති කරනවා. බෙල්ල හා පිට ප්‍රදේශයේ ස්නායු මාර්ග තදවීමේ රෝග තත්ත්වවලදීද මසල් ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව මුත්‍රා වැඩියෙන් පිටවීමට ලබා දෙන ඖෂධ, කොලෙස්ටරෝල් සඳහා ලබා දෙන ඖෂධ වර්ග, සමහර මානසික රෝග සඳහා ලබා දෙන ඖෂධ වර්ග නිසා මසල් ක්‍රෑම්ස් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ගර්භණීතාවය, වකුගඩු රෝග, තයිරොක්සින් රෝග තත්ත්ව හා අධික ලෙස මාංශපේශි දුර්වල වීම මසල් ක්‍රෑම්ස් ඇති වෙන්න බලපානවා. ඉතින් හිතවතුනි, මම අද ඔබ වෙත ගෙනාවේ මසල් ක්‍රෑම්ස් එහෙම නැත්නම් කෙන්ඩ පෙරලීම, ශරීරයේ මාංශපේශි පෙරලීමට බලපාන හේතු මොනවද කියලා. මේ වීඩියෝ තවත් කෙනෙක් දැනුවත් වීම සඳහා ෂෙයා කරන ලෙසත් මගේ channel එක subscribe කර මා සමග නිරතුරුව රැඳී සිටින ලෙසත් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. ස්තුතියි.